මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ දැල් ටිකක් දාන්න තියෙන්නේ. මේ හරි සත්තු ඉන්නවා. ඒකින්ද කරන්න අමාරුයි වැඩි. ඉස්සෙල්ලා මේකත් අයින් කරගමු. අලුත් යාළුවා කවුද කිව්වොත් එහෙම එතන ඉන්නවා Tiger shovel nose into RTC plus hybrid එක කෙනෙක්. hybrid TNS කියලා කියනවා කට්ටිය. ආයි මෙතන මෙයා නම් ඉස්සර ඉඳන් හිටියේ. දැන් මෙයාට සති දෙකක් විතර ගෙනල්ලා මෙයා. අනිත් එක්කෙනා ඉන්නටයි කෙනෙක් 3 bar cross belly cross neck ඉන්නටයි කෙනෙක්. මේකේ filtration ගැන කතා කරත් එහෙනම් මෙතන normal sponge filtration system එකක් තමයි run වෙන්නේ. මෙතන driftwood දෙයක් දාලා දෙනවා. ඇයි driftwood දාන්න කිව්වොත් එහෙම මේ දැන් සාමාන්‍ය RTC එක එහෙම දැන් මෙතන RTC එක්කෙනා ඉන්නේ. අනුතරම් පෙයාරයක්වත් ඉන්නවනම් මේගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. එතකොට RTC දැන් තනියමනේ ඉන්නේ. එතකොට මේ කොට කැල්ල දැම්මට පස්සේ යාට ඒ කැල්ලට ගිහලා එයාගේ ස්ට්‍රෙස් එක නිවා ගන්න පුළුවන්. ඒකින් තමයි මේ අපි කොට කැලිහිම අඩ් කරන්නේ. මෙතන මම මේ දැන් හයිබ්‍රිඩ් එකේනාව ඇක්ලිමේෂන් ප්‍රොසෙස් එකකට දාලා තියෙන්නේ. මම තාම මේ ටෙම්පරේචර් බැලන්සින් ඇක්ලිමේෂන් එකක් විතරයි දුන්නේ. අපි බලමු water parameters එකට සේම් කරන්න බෑ. ඒකින්ද මේකේ වතුර ටික හැම විනාඩි 5කට සැරයක්ම දා ගන්නවා. එහෙනම් අපි දාගමු. වතුර මේ පොඩ්ඩක් දාලා ටික් ටික මෙහෙම දාලා තියාගමු. ඕගලන්ට පේන්නේ දැන් කලින් විනාඩි 5ක් ගියා. දැන් මෙතන මේ දැන් මේ තව වතුර ටිකක් මම දාගත්තා. ඕගලන්ට මේ දැන් මේ මං දෙයිස් පාට වතුර පොඩ්ඩක් දාගන්න මේ අපේ තිබ්බ ටැංක් එකකින් මේ විනාඩි 10කට විතර පස්සේ. එහෙනම් අපි තව විනාඩි 5කින් මේව ටැංක් එක රිලීස් කරන්න ඉතින් බලමු. මේ ටැංක් එක ගැන කතා කරොත් එහෙම මේකේ ඩයමීටර් එක තියෙනවා අඩි 4ක් විතර. ආයි මේකේ උස ගැන කතා කරොත් එහෙම උස අඩි 2ක් විතර තමයි උස තියෙන්නේ. ආයි මේකේ ෆිල්ටරේෂන් ගැන මම කලින් කිව්වා. අතන තියෙනවා මේ ටැංකියේ අවුට්පුට් එක. ඒකට මම අර රෙදි කැල්ල ගහලා තියෙන එක කිව්වොත් එහෙම මේකේ RTC එක්කෙනෙක් කලින් RTC එක්කෙනා ඉන්ටර්ට් එකයි කලින් ඉඳන් හිටියා. ඒකින්ද ඒකට ඇතුළට රින්ගුවාම ඒක බ්ලොක් වෙනවා. ආයි යාර ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකින් තමයි ඒක ගන්න තියෙන්නේ. ආයි මෙතන ලයිට් සිස්ටම් එක ගැන කතා කරොත් එහෙම මේ normal CFC බල්බ් එකක් මම දාන් තියෙන්නේ. ඒ normal DIY හදපු මල් පෝච්චියක් එල්ලා ක්‍රාෆ්ටිං එකක් කරලා දිනවා. එහෙනම් අපි දැන් හයිබ්‍රිඩ් එක න රේල්ස් කරමු. මේකේ දැන් කලින් වතුර ටිකේ මේකේ එක එක ඉන්ෆෙක්ෂන්ස් ඩිසීසස් තියෙන්න පුළුවන්. කලින් මාළුන්ගේ තිබ්බ. ඒකින්ද මේ වතුර ටික මේකට දාගෙන අපි මාළුවා විතරයි අල්ලලා ටැංක් එක දාන්නේ. ඕගලන්ට පේනවා මෙයාගේ සයිස් එක නගතවත් එහෙම. මෙයා 4 inches වගේ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 13ක් වගේනේ ඉන්නවා. එහෙනම් අපි දැන් මෙයාව අල්ලලා දාගමු.
දෙන්නගේ සයිස් ඩිෆරන්ස් එක කිව්වොත් එහෙම අපේ RTC එක්කෙන 3 inches වගේ ඉන්නවා. අවුලන්නේ ඒ කියන්නේ මෙයාගේ කටට ගිලින්න පුළුවන් විදිහට RTC එක්කෙන පොඩි නෑ සාමාන්‍ය ලොකුයි සයිස් එකකින්ද ගැටලුවක් වෙන්නේ නෑ. මොකක් හරි ගැටලුවක් වුණොත් එහෙම අපේ හයිබ්‍රිඩ් එක්කෙනාව දැනට බැලන්ස් රයිට් එක යන්න ඕනේ. ඒකින්ද අතුල තියෙන ටැංක් එකට දානවා. එහෙනම් වීඩියෝ එක ඔච්චරයි. අපි නයිට් ටයිම් view එකකින් ආයි රැට ෆීඩින් වීඩියෝ එකක් එමු. මේ වීඩියෝ ෂොට් එක ගන්න මං අපේ RTC into TNS හයිබ්‍රිඩ් එක නා දාලා පැය 10කට විතර පස්සේ ඕම තමයි දැන් කට්ටිය ඉන්නේ. ඕගොල්ලන්ට කෙලින්ම මැද බැලුවොත් පේනවා එහෙම අපේ හයිබ්‍රිඩ් එක ඉන්න ඊට වම් අත පැත්තේ යට ඉන්නවා RTC එක සහ හයිබ්‍රිඩ් එක රුඩින් පේනවා ඇති. මෙතන ඉන්නවා අපේ ඩැඩ්නොයිඩ් ඉන්නවා ඉන්ඩෝ එක. එයා 3 bar crossbelly crossන කෙනෙක්. කට්ටිය මේ ඩ්‍රිෆ්ට් රූට් එකට ගිහලා ඉන්න. මොකද කිව්වොත් මේ දැන් ඩාර්ක් ඩේ ටයිම් එකේ හින්දා අපි නයිට් ටයිම් එකේ බලමු මේ කට්ටිය කොහොමද ඉන්නේ කියලා. ෆීඩි වීඩියෝ එකක් ගේන්න කියලා මම කලින් කිව්වා. එහෙනම් අපි මම දැන් තව ටික වෙලාවකින් මේ ගලන්ට ෆීඩ් කරනවා. ඕගොල්ලන් මේ වීඩියෝ එකෙන් බලාගත්ත හැකි. එහෙනම් බලමු කට්ටිය කොහොමද ෆීඩ් ඉන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මම මෙතන අරන් තියෙනවා චිකන් සහ මෙතන බාබිකියු ස්ටික් එකක් තියෙනවා. මෙතන මේ නෝමල් චිකන් එක තියෙන මේක ඒ කියන්නේ හැබැයි ෆ්‍රෙෂ් චිකන් එක නෙවෙයි මේක පොඩ්ඩක් තම්බලා තියෙන්නේ. අපි බලමු එහෙනම් කට්ටිය කොහොමද ෆීඩින් කරන්නේ කියලා. අන්න අතර ඉන්නවා අපේ හයිබ්‍රිඩ් එක කියලා. එතන පිටිපස්ස තමයි RTC එක කරන්නේ. යානම් පේන්නේ ආයි මෙන්න මෙතන ඉන්නවා ඩැඩ්නොයිඩ් එක කියනවා අපි. එයානම් ගොඩ දුරට ලයිව් ෆීඩින් මම දාලා තියෙන්නේ. යානම් දැන් හොඳට කෑම කාලා තියෙන්නේ ලයිව් ෆීඩ් කරලා. යානම් ආයි කයිත් දන්නේ බලමු කොහොමද කට්ටිය ඉන්නේ කියලා. මෙයා අද පළවෙනි දවසේ ඉඳන් තාම බලමු කොහොමද මෙයාගේ රියැක්ෂන් එක කියලා. බලමු එච්චර කෑම කන්න නැති වෙන්නේ. තාම අලුත් වෙන ඇංගියට තාම ස්ට්‍රෙස් එකේ ඉන්න මාළු එකින්ද ෂුවර් නැහැ කයිද කියලා බලමු. මෙතන චිකන් එක එහෙනම් අපි යන් ස්ටික් එකට ගහන් බලමු මාළු කොහොමද මාළු කෑම ටික කන්නේ කියලා. මෙතන මම මේ ස්ටික් එකට ගහගත්තා. අපි බලමු කොහොමද මාළුවක් කයිද නැද්ද කියලා දන්නේ. එයාට කණ්ඩත් හිතෙන් දෙනවා හැබැයි කන්නේ එයා. අපි බලමු මේක ස්ටික් එක අයින් කරලා නෝමල් ආයෙක වැටෙන. බලමු මේක දාන්න බලමු අපි එතනද. අපේ RTC එක්කෙනා දැකලා ආයෙ ගියා. බලමු ඒක යාර කයි අපි තව කැල්ලක් දාන්න බලමු අපේ RTC එක්කෙනා ගාවට. කන්නේ තාම මාළු අද අර අලුතෙන් එක්කෙනා දාපු හින්දා
kalau meawar dah RTC එක්කෙනා එයාට කණ්ඩ තිප්ප කියන්නේ අං එයා කෑවා RTC එක්කෙනා කෑවා ඒ අර කොටේ යටට තිබ්බ කෑල්ල කෑවා යාවේ මේ මෙතන කැමරා එක තියෙන හින්දා වෙන්නද ෆෝන් එකේ වීඩියෝ කරන හින්දා නේ හයිබ්‍රිඩ් එක කියලා නම් කෑවේ නැහැ කෑම බලමු තානම් තාම කන්නේ ගෑම ඔම තමයි ෆීඩි වීඩියෝ එක RTC එකනම් කෑවා ඔගොල්ලෝ දැක්කත් දන්නේ ඒක අර හොයන්න බෑ ඒක අර මේ කොටේ රිෆ්ට් රෝඩ් එක යට ඉඳන් තමයි කෑවේ RTC එකනම් හයිබ්‍රිඩ් එක කියලා නම් කෑම කෑවේ නැහැ මොකද එයා තාම ටැංකිය අලුත්නේ අපි ලයිට් එක නිවෙලා නෙවට පස්සේ එයා කයි කොහොමද එයා කොහොමත් ඇයිෂාවලනොස් මාළු රෑට තමයි කළුවරේ තමයි කන්නේ අපි ඉන්ට්‍රෝ එකකට නම් මං කලින් ෆීඩ් කරා ඔයාලට වීඩියෝ ෂොට්ස් ටික ගේන්න බැරුණා හැබැයි ලයිව් ෆීඩින් තමයි දුන්නේ ලයිව් ෆීඩ් එකක් කරා එයා කාට දැන් ක්වාටර් එක වෙතයි කොහාට හරි අස්සරලා තින්න වෙන්නන්න බලන්න එයා වෙන මේ ෆිල්ටර් එක ඇඩ ඉන්නේ ඕගොල්ලන්ට පේන්නේ මම ලයිට් එක ඕෆ් කරගත්තා මාළුවා කැට්ෆිෂ් සෙට් එක දැන් හයිබ්‍රිඩ් එක නම් යනවා වල පේනවද දන්නේ එන්න අපි අන්න අතන ඉන්නවා හයිබ්‍රිඩ් එක කෙනා අතන රිෆ්ට් උඩ යට මේ ඔයගලට මෙන්න මෙතන මේ පේනද මේ පොඩි පොඩි මාළු ඒ ලයිව් ෆීඩ් තමයි දාලා තියෙන්නේ අපේ ඉන්ට්‍රෝ එකකට එහෙනම් ඉතින් මම දැන් ලයිට් නිවා ගත්ත ඒ කට්ටිය නිවඩු එකයි එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි නයිට් ටයිම් view එක නම් PD වීඩියෝ එක සාර්ථක වුණා එච්චර always stress එකේ හිටියේ මම channel subscribe කරන්න subscribe කරන්න මේ වීඩියෝ කට්ටිය බලන්න share කරන්න like එකක් දාන්න යන්න කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න ඉවරයි එහෙනම් මම